කතාවක් තියෙනවා නමක් හදාගන්න වැඩක් කරන්න ඕන කියලා. හරි ගමනක් ගියොත් නමක් හදාගන්න අමාරු නෑ. නමක් හදාගන්න අමාරුයි. ඊටත් වඩා අමාරුයි ඒ නම පවත්වාගෙන යන්න. සමහරක් අය තමන්ගේ නමට ඉස්සරහින් විශේෂිත නාමයන් එකතු කරනවා. වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ වගේද? ඇත්තටම වෘත්තීය සුසුකමක් තියෙන අය එහෙම නාමයන් එකතු කරගත්තට කමක් නැහැ කියලායි මම නම් හිතන්නේ. ළඟදී අපේ ගමේ උත්සවයකට ආපු දේශපාලඥයෙක් නිවේදකයා හඳුන්වලා දුන්නේ ආචාර්ය කියලා. එහෙනම් අනිවාර්යෙන් ඉස්කෝලේක උගන්වනවා. මිනිහා ඉගෙනගෙන නෑ උගන්වන්න තරම්. එහෙනම් කැම්පස් එකක ආචාර්ය උපාධියක්වත් ඇති. ඒත් නැහැ. ශිෂ්‍යත්වයේ ඕ ලෙවල් උගන්වන ගුරුවරුත් දැන් පෝස්ටර් කටවුට් වලත් ආචාර්ය කියලා දානවනේ. ගුරුවරයාටත් ආචාර්ය කියනවනේ. එහෙමත් නැත්නම් ආචාර්ය උපාධියක් ඇති. ඇත්තටම කවුරුවත් ඔවා හොයන්න යන්නේ නැහනේ. අපේ ගමේ සැලොන් එක කරන අක්කට ළඟදී ජනරංජන කියලා ගෞරව නාමයක් දීලා තිබ්බා. පදනමකින්. ඇත්තටම ඕවා කොහොමද දෙන්නේ? කාටද දෙන්නේ? මොන හේතුවකටද දෙන්නේ? කවුරුවත් ඕවා හොයන්නේ නැහනේ. ඇයි අපි මේකේ ඇත්ත නැත්ත හොයන්නේ නැත්තේ?